මේ දවස්වල මෙච්චර රස්නේ ඇයි කියලා දන්නවද? එල් නීනෝ කියන කාලගුණික තත්ත්වය නිසා තමයි ශ්‍රී ලංකාවට මේ දවස්වල මේ තත්ත්වය ඇති වෙලා තියෙන්නේ. එල් නීනෝ කියන්නේ සාගරයේ උණුසුම වැඩිවීම නිසා ඇතිවන කාලගුණික තත්ත්වයක්. විශේෂයෙන් පැසිෆික් සාගරයේ ජල උෂ්ණත්වය වැඩිවීම නිසා ලෝකයේ කාලගුණය වෙනස් වෙනවා. ඒ නිසා තද වැසි, ගම් වතුර, උණුසුම වැඩිවීම, වියඳි කාලගුණය, සුළි කුණාටු වගේ දේවල් සිදු වෙන්න පුළුවන්. ශ්‍රී ලංකාවට මේ දවස්වල බලපාලා තියෙන අධික රස්නේ සහිත කාලගුණය නිසා හීට් ස්ට්‍රෝක් ව ශරීරයේ ජලය අඩුවීම, හිස රදය, ගෙහෙක්ටුව ඇති වෙන්න පුළුවන්. මේ අතරින් හීට් ස්ට්‍රෝක් කියන තත්ත්වය ගැන වැඩි අවධානයක් දෙන්න ඕනේ. හීට් ස්ට්‍රෝක් වල ලක්ෂණ තමයි සිහි මද ගතිය, හිස රදය, කලන්තය, වමනය, හෘද ස්පන්දනය හා හුස්ම ගැනීමේ වේගය වැඩිවීම හා හම වියලීම. මෙම ලක්ෂණ තියෙනවා නම් කරන්න ඌනි මොකක්ද? 1. වහාම සෙවනකට ගෙනියන්න. 2. ඇග තෙත් කරන්න. 3. ඉක්මනින් රෝහලකට රැගෙන යන්න. මේ ප්‍රමාද වුණොත් ජීවිතය නැති වෙන්න උනත් පුළුවන්. මේ වගේ health tips දැනගන්න The Precious Health channel එක subscribe කරන්න, වීඩියෝ එක like කරන්න, share කරන්න.